ඔයා කරපු වැඩෙන් ඔයාගේ මේජ් එකට ඔයා ලොකු ඩැමේජ් එකක් කරගෙන තියෙනවා. ඒක ඌ මොකද නෑ මෙහෙම ඔයාලව මං සිරසියක් අවිශ්වාස කරනවත් නෙවෙයි විශ්වාස කරනවත් නෙවෙයි. දැන් මම ඉන්න ඕනේ ස්ට්‍රීම් කෙනෙක් විදියට දෙපැත්තම මොකද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න. තා පිළිගත්තත් නැතත් ඒක වෙලා. ඒක ඔයා හිතනකොට වෙලා. දැන් ඒක උඩ අහන්නකො. බඩ ඉන්නකෝ චීට් කරන කෙනෙක් වා අයින් කරා කියලා වහම කියනවා නම් දැන් පැංච කියනවනේ ඔයා දාගන්න කිව්වා කියලා. මොකද අර කට්ටිය BR වල සෙට් වෙලා වාඩ ගහන තැන් වලදී ඔයා මෙහෙම කිව්වා කියලා පැංච කියනවනේ. බඩ ඉන්නකෝ චීට් කරන කෙනෙක් වා අයින් කරා කියලා වහම කියනවා නම් දැන් පැංච කියනවනේ ඔයා දාගන්න කිව්වා කියලා. මොකද අර කට්ටිය BR වල සෙට් වෙලා වාඩ ගහන තැන් වලදී ඔයා මෙහෙම කිව්වා කියලා පැංච කියනවනේ. පටන් ගත්තේ නම් බොරු කියන්නේ බස්. ඒකයි මාත් දාන්නේ දැන්. නැත්තම් මම මේ ලයිව් එක